අන්ත ආත්මාර්ථකාමී. එහෙමත් නැත්නම් නාසිස්ටික් කෙනෙක් කවදාවත්ම ඇත්තට ආදරය කරන්නේ නැහැ කියලා ඔයා දන්නවද? එයාලා කරන්නේ ඔයාට ඕනවට වඩා බැඳෙනවා වගේ පෙන්නන එක විතරයි. මේ රහස තේරුම් ගත්තොත් වැරදි බැඳීම් නිසා ඔයාට විඳින්න වෙන අවුරුදු ගානක දුකක් අදම නවත්ත ගන්න පුළුවන්. ඇත්තම කතාව මේකයි. මේ වගේ කෙනෙක් ආදරය කරන්නේ ඔයාට නෙවෙයි. ඔයාව පාවිච්චි කරලා එයාලට එයාලා ගැනම දැනෙන ව්‍යාජ හැඟීමටයි. මුලදී එයාලා ඔයාට දක්වන දැඩි උනන්දුව ආදරයක් නෙවෙයි. ඒක හුදෙක් ඔයාව අයිති කර ගැනීමක් විතරයි. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ නාසිස්ටික් සප්ලයි. එහෙමත් නැත්නම් තමන්ගේ මානසික අවශ්‍යතාවය පුරවා ගැනීම කියලා. එයාලා හරියට වැම්පයර්ලා වගේ. ඔයාගේ ශක්තිය, අවධානය සම්පූර්ණයෙන්ම උරා බීලා අන්තිමට ඔයාගේ ඇතුලේ මුකුත්ම ඉතුරු වුණේ නැති දවසට ඔයාව වීසි කරලා දානවා. එයාලගේ ආදරය ඇතුලේ ඔයාට කවදාවත් සපුරන්න බැරි කොන්දේසි තියෙනවා. එයාලව සතුටු කරන්නවා කොච්චර උත්සාහ කළත් ඒක කරන්න බැරි වැඩ. ඇත්තටම එයාලා මානසික තෘප්තියක් ලබන්නේ ඔයා එයාලව සතුටු කරන්න දරන ඒ අසාර්ථක උත්සාහය දිහා බලලයි. අන්තිමේදී ඔයා බැරිම තැන මේ බැඳීමෙන් අයින් වුණත් එයාලට ඇත්තටම ඔයාගේ අඩුවක් දැනෙන්නේ නැහැ. එයාලට දැනෙන්නේ ඔයා එයාලා වෙනුවෙන් කරපු දේවල් වල අඩුව විතරයි. ඒ නිසා එයාලව හදන්න නැත්තම් වැරදි හදාගෙන ආයෙත් යන්න කවදාවත් උත්සාහ කරන්න එපා. එහෙම කළොත් ඔයා ආයෙත් අර විෂ සහිත චක්‍රයටම නැත්තම් ටොක්සික් සයිකල් එකට අහු වෙනවා. ඔයා මෙතනදී පිළිගන්න ඕන තිත්ත ඇත්ත තමයි ඔයා එතනදී නිකම්ම එයාලගේ හිඩසක් පුරවන චරිතයක් විතරයි. කිසිම දවසක ඔයාට ඇත්ත මිනිසෙක්ට වගේ ආදරයක් ලැබෙන්නේ නැහැ කියන එක. මිනිසුන්ගේ මේ වගේ හැසිරීම් පිටිපස්ස තියෙන මනෝවිද්‍යාත්මක රහස් දිගටම දැනගන්න අනිවාර්යෙන් අපිව ෆලෝ කරන්න.